back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම මම අලුත් වීඩියෝ එකක් ගෙනක හැමෝම සතුටින් සහ පරිස්සමෙන් ඉන්නවාද කියලා මම හිතනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එකතු වෙලා ඉන්නේ මගේ Indian tour vlog එක. ඉතින් මම මේ වෙනකන් තාම channel එකේ කියලා නැහැ. ඔන්න ඉතින් අපි මගේ first Indian tour එක කියන්නේ මගේ පළවෙනි රට ගමන මම යන්නේ. ඉතින් මම හිතුවා මගේ ජීවිතේ හැම දෙයක්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මම හිතුවා මේකත් ඔයාලත් එක්ක vlog එකකින් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මට තව දෙයක් මතක් කරන්න ඕනේ ඔයාලට. ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණා vlog නවත්තවුවේ ඇයි මොකක්ද හේතුව එහෙම කියලා. ඉතින් මම ඇත්තටම හිතුවා O level exam එකෙන් පස්සේ වෙන ආය exam ඉවර වෙලා ආයෙම එකපාරම YouTube පටන් ගන්න. එතකම් මම තාකාලිකව ෆෝන් එකත් අයින් කරලා vlog කරන එකත් නවත්තලා දානවා කියලා. ඉතින් ඇත්තටම sorry වෙන්න ඕනේ මම ඔයාලට කිව්වෙත් නැහැ. මට කියලා යන්න බැරුණා මම මෙහෙම vlog කරන එක නවත්තනවා කියලා. ඒකෙන් ඔයාලත් අවුල් මහත් අවුල්. ඉතින් ඒක නිසා මම හිතුවා ඉදිරියටම ඔයාලත් එක්ක vlog කරගෙන continue කරගෙන යනවා කියලා. ඉතින් දැන් වෙලාව හවස 2:08යි. අපි මෙහෙන් හවස 6 වෙනකොට යනවා. ඉන්දියානු ෆ්ලයිට් එක තියෙන්නේ පාන්දර 3ට. අපි 2 වෙනකොට sorry 12 වෙනකොටවත් අපි කොටුනායක ඉන්න ඕනේ. ඉතින් මම මේ වෙද්දි රෙදි ටික ඔක්කොම හදාගෙන ඉවරයි. මම දැන් තියන්නේ වශයක් දාලා ෆේස් පැක් එකක් දාලා මගේ රුටින් එකේ වැඩ ටික ඉවර කරගෙන මගේ හෑන්ඩ් ලගේජ් එකේ ටික පැක් කරගන්න තමයි තියෙන්නේ. ඒ ටිකෙන් පස්සේ මට ආයෙ පොඩ්ඩක් බලන්න ඕනේ. මට තව දෙයක් කියන්න ඕනේ ඔයාලට. දැන් අර සිංහල කට්ටිය ඉන්නවනේ. එයාලට අර මේ අර ඉන්දියන් යනවා කිව්වම ශනික මතක් වෙන්නේ දඹදිව. දඹදිව බුදුහාමුදුරුවෝ තමයි යාළුවා මතක් වෙන්නේ. දැන් ඔයාලා හිතනවාද මම දඹදිව යනවා කියලා? නෑ නෑ. මම දඹදිව නෙවෙයි යන්නේ. ඉතින් අපේ හින්දු සංස්කෘතිය, ඒ කියන්නේ හින්දු සංස්කෘතියේ තියෙන ඒ හින්දු භක්තිකයෝ අදහන තැනින් එයාලගේ තියෙන දැන් අර අපිට තියෙනවනේ අර සිංහල කට්ටියලගේ තියෙනවනේ අර මොකද්ද අර හොඳට තියෙන හොඳ පවර්ෆුල් තැනකට යනවනම් ඒ තැන තමයි දඹදිව කියලා. දැන් යන්න ගොඩක් පින ඕනි කියලා. අර එහෙම එකක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි හින්දු අයටත් තියෙනවා. මෙතනට යන්න ගොඩක් පින් කරන්න ඕනේ. මේ තැනට යන්න දෙවියන්ගේ ආශිර්වාදය හම්බෙන්න ඕනේ කියලා මේ එකක් තියෙනවා. අර තාමත් ලංකාවේ ඉන්න මිනිස්සු අතරින් ඉදම සීමිත පිරිසකට වගේ තමයි තිරුපති සමයපුරම් වගේ ගොඩක් පවර්ෆුල් කෝවිල් වලට හින්දු කට්ටියට යන්න හම්බෙනවා කියලා කියන්නේ. ඒක නිකන් එයාලගේ ආගමේ නිකන් හරි ලොකු දෙයක්. ඒක ඇත්ත. එතන ගොඩක් පවර්ෆුල් තැනක් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ කියන්න මම vlogs වල ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. තිරුපති කියන්නේ මොකක්ද? සමයපුරම් කියන්නේ මොකක්ද? මේ වගේ වෙන්නේ මොකටද? අපි මොකටද කෝවිල් යන්නේ? අරකයි මේක දැන් ඔය ගොඩක් කට්ටිය මගෙන් අහනවා මේ ඔයාට හැමිල් නේද? ඔය හින්දු ආගමික පැත්තේ නේද යන්නේ? ඒ වයිබ් එක මරු ටැමිල් වයිබ් එකේ තියෙන සිරිත් මොනවාද? ඒ වගේ ඔයාලා අදහන විදිය මොනවාද? තව කට්ටිය අහලා තිබ්බ කෝවිලේ පූජාවල් අපි කෝවිලේ පූජාවල් ටික පෙන්නන්න කියලා. ඉතින් මම මේ ඔක්කොම ඔයාලට ෂෙයා කරගන්නවා. මම තිරුපති සමයපුරම් ඒවා ගැන කියලා දෙන්න. මම WhatsApp channel එකක් හැදුවා. දැන් මගේ කලින් WhatsApp channel එක මම ගාව ෆෝන් එකේ තිබුණේ නැහැනේ. මම block කරේ නැහැනේ. මම ඔක්කොම තනියම අයින් කරලා තිබුණේ. ඉතින් WhatsApp channel එකත් මම WhatsApp channel දෙකක් හදලා තිබ්බා. එකක් study with Hansi channel එකයි. අනිත් එක Hansi vlog එකයි. මම WhatsApp channel දෙකක් හදලා තිබ්බා. ඒතර WhatsApp එහෙම මම 2025 ජූලි වල වගේ තමයි vlog කරන එක මම හිතන්නේ නවත්තවුවේ. ඒ නවත්තවට පස්සේ මම ආයෙ vlog දැම්මෙම නෑනේ. ඊට පස්සේ ෆෝන් එකත් මූව් කළා මම පැත්තකට දාලා මම ආයෙ හිව්වෙත් නෑ. මොකද එක්සෑම් එක කරගෙන එක්සෑම් එකෙන් පස්සේ මම මොකක් හරි කරමු කියලා තමයි හිටියේ. ඉතින් අදට ෆෝන් එක ඔන් කරේවත් නෑ. ඊට පස්සේ මම දැන් ඉන්දියන් ටුවර් එක නිසා දැන් මම කාලේ දඩි පිටි ගාලා ඔයාලට vlogs ටික
ක්‍රියා කරගෙන ආයි කැමරා බඩු ටිකක් හොයාගෙන ඔන්න දැන් මම ආයි බ්ලොග්ස් කරන්න පටන් ගන්නවා. ඉතින් මම අද උදේ තමයි බැලුවේ මේ WhatsApp එකේ හදලා WhatsApp අප්ඩේට් කරලා දැන් 2005 අප්ඩේට් එක කළා නෑනේ. ඒ ටික ඔක්කොම අප්ඩේට් කරලා නම්බර්ස් ටික හොයාගෙන බලද්දි තමයි දැක්කේ WhatsApp channel එක නෑ. මම හෙව්වා හදාගන්න විදිහ බැලුවා හදාගන්න විදිහ WhatsApp channel දෙකම ගන්න විදිහක් නෑ. ඉතින් ඒ නිසා මම ආයෙත් channel එකක් හැදුවා. බලින්නේ නැතුව channel එකට එකතු වෙන්න. මම හිතන්නේ දැන් මම මේ හදන WhatsApp channel 4 වෙනි එකතු කරනවාද මොකක් හරි කරලා channel නැති කරගන්නවා. සමාවෙන්න ඉතින් description එකේ link එක දාන්න. පහලින් comment එකක් pin කරලා දාන්න. ඒ අලුත් channel එකට එකතු වෙන්න හරි ආදරෙන් මම ඉල්ලනවා. ඒ channel එකටත් එකතු වෙලා ඒකත් follow කරන්න. ඔයාලට අර study tips දැන් මම ගාව study with Hansi channel එක නෑනේ. ඔයාලම කියන්න ඔයාලට ඕනි නම් study tips සම්බන්ධයෙන් වගේ channel එකේ ආයෙ WhatsApp channel එකක් ඕනි නම් කියන්න මම එකක් හදලා මේ ඔයාලට channel එකේ video එකක් දානකොට මම කියන්නම්. ඉන්න වැඩි වෙලාවක් නෑ. අපි යන්න බෑ. අපි යන්නේ 6ට. 6ට මෙහෙන් 6ට හෝ පහමාරට අපි මෙහෙන් යනවා. ඉතින් වැඩ ගොඩක් වෙනවා බඩ බැක් කරන්න තියෙනවා. වැඩ ගොඩයි. ඒ ටික අපි දැන් කරගමු. මම ඒ ටිකත් ඔයාලත් එක්ක share කරගන්නම්. ඔක්කොටම කලින් මම හිතුවා ටවුන් එකට ගිහින් එන්න අරන් යන්න ඕනි බඩු වගේක් තියෙනවා. ඒ ටික මම අරගෙන එහෙමම ගෙදර ගිහලා මම හිතන්නේ කොහොමත් ගෙදර යද්දි මට ආයෙ ටයිම් එකක් නැති වෙයි නිසා මම කියපයින්ම ආයෙ වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙනවා. වෙලාව තිබුණොත් පොඩි වෙලාවක් හරි නිදා ගන්නවා. ඉතින් ඕනි ටිකත් මම ඉක්මනටම අරගෙන ගෙදර ගියා. ලොකු වීඩියෝස් ගත්තේ නැහැ. මොකද ගොඩක් තැන් වල මම ඇවිදින්න ගියේ නැහැ. මට ඕනි දේවල් ටික මම ගත්තා. ගියපයින්ම ආපහු ගෙදර ආවා. මට වෙලාව ඇති වුණා අතරම ඇවිල්ලා නිදාගන්නේ මං චුට්ටක් නිදාගෙන වොෂ් එකක් දාගෙන මොකද කියනවා නම් දැන් අපි හවස 6ට යනවානේ. ඒ යනකොට කොහොමද අපි රැට නිදාගන්න ටයිම් එක දෙන්නේ. ඒක අපිට කොහොමවත් මිස් වෙනවා. එතකොට ඒකයි ගමන් මහන්සියයි ගිහිල්ලා ඔක්කොමත් එක්ක ගියොත් එහෙම මට පොඩ්ඩක් අවුල් වෙනවා. මට එතකොට අද දවසේ නෙමෙයි පහුවදා දවසත් එක්ක සෑහෙන්න අවුල් වෙනවා. ඒකයි මම චුට්ටක් නිදාගත්තේ. ඉන්න ඊට පස්සේ වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මම මගේ නෙල්ස් ටික හදලා ලෑස්ති වෙලා යන්න තමයි යන්නේ. ලෑස්ති වෙන එකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. වෙලා නැහැ. මොකද අපි වෑන් එකට එන්න කියලා තිබ්බේ හවස 6:45ට වෑන් එක 5ටම ඇවිල්ලා. ඉතින් අපි අයියලා කලින් එයාපෝට් එකට ගියා. යාලා කොළඹට ගිහිල්ලා වැඩ වගේක් තියෙනවා කියලා ඒක ඉවර කරගෙන තමයි යාලා එයාපෝට් එකට ආවේ. යාලා එහෙන් ආවා. ඉතින් අපි මෙහෙන් බඩු ටික ලෑස්ති කරගෙන අපි මෙහෙන් යනකොට යාලා කිව්වා කෝල් එකක් දීලා වෙලා නැහැ. ෆ්ලයිට් එක සමහර විට කලින් එන්න පුළුවන්. ඒ නිසා 12ට කලින් පුළුවන් නම් එයාපෝට් එකට එන්න කියලා. ඒ නිසා අපි ඇත්තටම 6ට යනකොට වෙලාව 5:00ට 4 විතර තමයි මෙහෙන් ගියේ. වැඩි අඳුරකුත් නෑ වලට පේනවනේ. අපි
හවස 6:30 විතර වෙනකොට හබුතලේ ටවුන් එකට ආවා. අපි එතනිමුත් ගන්න තිබ්බ පොඩි ග්‍රොසරි අයිටම් ටිකක් තිබුණා. ඒ ටිකත් අරගෙන යන්න තමයි යන්නේ. යන ගමන් අපි කාලා යන්න කියලා බැලුවේ. ඒත් වෙලාව මදි වගේ නිසා කඩේකින් නවත්තලා පොඩි ස්නැක් එකක් අරගෙන ගියා. ඉතින් මේ චුරි යාළුවෙක් හම්බුණා අපිට. එයා ෂෝක් යා මාව දැක ගමන් මාතික ෆිට වුණානේ. ඉතින් කොහොම හරි අපි එයාපෝට් එකට ඇවිල්ලා. එයාපෝට් එකට එද්දි මට වෙලාව මතක නෑ. මට වෙලාව බලා ගන්න බැරි වුණා. මොකද මම එයාපෝට් එකට එන ගම්ම හොඳටම නිදි. ඊට පස්සේ අපිට වෙලාව තිබ්බේ නෑ කියලා කිව්වනේ මම. මට මේකප් එකක් දාගන්නවත් විදිහක් තිබ්බේ නෑ. මම වොෂ් එකක් දාගෙන ආවා. කොණ්ඩෙත් කඩාගෙන මම නිදාගත්තා. ඊට පස්සේ මට හරියට කොණ්ඩයක් පීරන්න දුන්නේ නෑ හදිස්සියට. ඔහොම ආවා. ඇත්තටම මොකුත් මේකප් කරේ නෑ. තිබ්බ කොණ්ඩ බුලක් ගත්තා. ඒක කොහොමම දාගත්තා. එහෙමම ආවා. මම ඊට පස්සේ ඕනි කරන බඩු ටික අරන් ආවා. මේකප් අයිටම් ටික දාගෙන හෑන්ඩ් ලගේජ් එකේ දාගෙන ආවා. මේන් ලගේජ් එකේ දාගෙන යන්න බෑ. එයාපෝට් එකෙන් කේස් දාන්න නිසා මම කොහොමද ওই ටික හැම වෙලේම ඇද ඇදුලන නිසා මේ හෑන්ඩ් ලගේජ් එකට දාගත්තා. ඊට පස්සේ එයාපෝට් එකේ බාත්රූම් එකකට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන එහෙම මේකප් ටික දාගත්තා. වැඩි මොකුත් කෑවෙත් නෑ. දැන් ඉතින් අපි කොහොමද අපිට හෙට ගියාට පස්සේ ආයෙ වෙලාවක් හම්බෙන්නේ නෑ මේකප් කරන්නවත් වොෂ් එකක් දාගන්නවත් වෙලාවක් නෑ. අපි එහෙමම දැන් 3ට ෆ්ලයිට් එක ආපු ගමන් අපි එහෙම ඉන්දියාවට යනවා. ඉන්දියාවෙ එතන එයාපෝට් එකේ වැඩ ටික ඉවර කරලා අපි එහෙමම එදා දවසම කෝවිල් වඳින්න තමයි හිතාගෙන. ඊට පස්සේ අපි හවස කියන්නේ රෑ ඉන්න හොටල් එකක් සිට් කරගන්නවා. එතකොට තමයි අපිට ෆ්‍රී ටයිම් එකක් ආය හම්බෙන්නේ. එතකන් දවසම අපි ඇවිදිනවා. ඒ නිසා ආයි කොහොමද අපිට වෙලාවක් සෙට් වෙන්නේ නැහැ. දැන් ඉතින් මම මේ මේකප් එක දාගත්තොත් ආයි නිදාගන්නේ නැහැ. ඉතින් ඔහොමම යන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට කොහොමද යන්න පැයකමාරක් වගේ යයි. මේක මම ෆ්ලයිට් එකේ යන වීඩියෝස් ටිකයි දෙවැනි දවසේ vlog එකයි ඒ ටික මම next vlog එකෙන් කියන්නම්. මේකේ ඕනේ නැහැනේ. මේකේ මම මේ දැනට මේ ටික විතරයි දාන්නේ. අනිත් ටික ඒ vlog එකෙන් දාන්නම්. මම දැන් මේ first vlog එක edit කරන්නේ අපි ඉන්දියා ඇවිල්ලා 5 වෙනි දවසේ. ඉතින් මට පළවෙනි දවසේ වෙච්ච මතක නෑ. මට වීඩියෝස් ටික බලලා තමයි එක එක මතක් වෙන්නේ මොකද උනේ කියලා. මේ මම ඇත්තටම මේ දැන් මේ වීඩියෝ එකේ අන්තිමේට මුණත් මම ෆ්ලයිට් එකේ යන වීඩියෝ එක දාලා ඇති. ඒකේ හොඳට පේනවා මගේ මූණෙන් පස්සේ පෙන්වන වීඩියෝ ක්ලිප් ටිකේ ක්වොලිටි එක චුට්ටක් අඩුයි. මම ෆෝන් එකකින් ඒ ටික වීඩියෝ කරේ. මොකද කැමරා එකේ බැටරි බැස්සා. ඒත් එක්කම ඒක charge කරන්න කියලා ඉන්දියා එයාපෝට් එකේ charge එක ගහලා තිබ්බා. කැමරා එක charger එකට ගහලා තිබුණා. ඒක ගහලා අරන් යනකොට charge එකක් කරනවා. මට ඊට පස්සේ කැමරා එක මම ඔන් කරේ දවස් 2කින් විතර. මට ආයි වීඩියෝස් ගන්න බැරි වුණා. මේ ගත්ත වීඩියෝස් ඔක්කොම ගත්තේ ෆෝන් එකෙන්. චුට්ටක් විතර ක්වොලිටි එක අඩු වෙලා ඇති. බලන්න මම මොකක් හරි කරලා එඩිට් කරලා දාන්නම් කොහමද මම මේ vlog ටික. මම දන්නවා ඔයාලා vlog ටික දානකම් බලන් ඉන්නේ කියලා කට්ටියගේ මැසේජ් ටිකයි කමෙන්ට් එකක් දැම්මම මම දැනගත්තා ඔයාලා ගොඩක් ආසාවෙන් ඉන්නේ මගේ ඉන්දියන් vlog එක බලන්න කියලා. ඉතින් බය වෙන්න මම කොහොම හරි එඩිට් කරලා දාන්නම් ඒ ටික. ඉතින් එහෙනම් අදට මගේ vlog එක ඉවරයි. මගේ next vlog එක අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් සහ පරිස්සමෙන් ඉන්න.